ඒ කියන්නේ 2019 වර්ෂයෙන් පස්සේ අපේ දහම් පාසලේ මාධ්‍යකයක් තිබිලා නැහැ. එහෙම නේද? එහෙම තමයි. මොකද හේතුව උනේ කොරෝනා වසංගතය සහ අනිත් රටේ තිබ්බ විවසනකාරී තත්ත්වයත් එක්ක ධර්ම විද්‍යාලයේ වැඩ කටයුතු පවත්වන්නට බැරි වුණා. ඒත් එක්කම මාධ්‍ය ඒකකේත් අපිට කරගන්නට බැරි වුණා. ඒ නිසාම තමයි අපිට ඒක පවත්වන්නට බැරි වුණේ. ඒ කියන්නේ වසර 7ක් වගේ දීර්ඝ කාලයකට පස්සේ තමයි මේ විදිහට දැන් නැවත වතාවක් මාධ්‍ය ඒකකේ ස්ථාපිත වෙලා තියෙන්නේ. ඉතින් අපිට දැනගන්න පුළුවන්ද ඔයාලා මේ මාධ්‍ය ඒකකයේ යටතේ ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන දේවල්. ඒ වගේම තමයි අවුරුදු 7ක් වගේ දීර්ඝ කාලයකට පස්සේ නැවත වතාවක් මාධ්‍ය ඒකකයක් ස්ථාපිත කරන්නවාද හිතුනේ ඇයි කියලා අපිට දැනගන්න පුළුවන්ද? කොහොමදලි විශේෂයෙන්ම අපි ගත්තොත් මේ මාධ්‍ය ඒකකයේ අපි ඉතාමත්ම අමාරුවෙන් අවුරුද්දක කාල සීමාවක් එක්ක තමයි පටන් ගත්තේ. ගිය අවුරුද්දේ ඇසළ පෙරහැර පුණ්‍යෝත්සවයේදී අපේම ශිෂ්‍ය සහෝදරයන් 4 දෙනෙක් සමග තමයි අපි ඡායාරූපකරණය මෙහි යෙදුනේ. ඒ දරුවන් 4 දෙනාගේම අදහසක් ලෙස තමයි ඇත්තරම මේ මාධ්‍ය ඒකකේ නැවත පටන් ගමු කියලා අපි හිතුවේ. ඉතින් ඒකත් එක්කම තමයි අපි ප්‍රධානාචාර්ය හාමුදුරුවන්ගේ අනුදැනුම පරිදි නැවතත් බෙල්ලන්විල ශ්‍රී බෝධිආදී ධර්ම විද්‍යාලයේ මාධ්‍ය ඒකකේ පටන් ගන්නේ.